ඔන්න යාළුවනේ මම කිව්වා වගේ කොයිල් එක ඔතා ගත්තාලේ 4කට සෑහෙන වෙලාවක් ගියා මේක කරන්න මේ දී එහෙම දාලා නිකන් හිටිය දැන් අද ඉතුරු ටිකත් ඔක්කොම කරලා දැන් අද මේ කොයිල් එක දාගෙන ඉවරයි. දැන් ඊළඟට තියෙන්නේ මේ මැග්නට් එක අලව ගන්න ඕන. මැග්නට් එකට මේ ප්ලේට් දෙක දෙපැත්තට තියලා අලව ගන්න ඕන මේක. හරි මේ පරිස්සමට කරන්න ඕන වැඩක් හරියටම මේ ඇතුළේ පරතරේ දශමයටම තියෙන්න ඕන. ඒක නිසා බලමු හිමීට එකත් හයි කරගන්න දැන් යන්නේ. මුලින්ම ඕන ග්ලව්ස් දෙකක් දාගන්න. මේ මැග්නට් එක ගොඩක් පවර්ෆුල් නිසා මේක ලං කරද්දි මේ එකපාරට ඇදිලා ඇලවෙනවා. එතකොට මේ අතා වුණත් තුවාල වෙන්න උනත් පුළුවන්. ඒ තරම් ගොඩක් පවර්ෆුල් මැග්නට් තියෙන මේ වූෆර් වල. මුලින්ම ගම් එක හදා ගන්න ඕන. මේ ඒකට මම පාවිච්චි කරනවා මේ ගම් එක. හරි මම ගම් එක හදාගත්තා. දැන් මේ ගම් එක අරගෙන චුට්ටක් ගොඩක් නෙමෙයි ලොකුට ගෑවොත් වැඩක් නැහැ. මේක දෙපැත්තෙන් එළියට පනිනවා. තද වෙනකොට මැග්නට් එක මෙහෙම තුනීවට මේ ගා ගන්න ඕන වටේට. ගාගෙන වටේම මේ මැද හරියෙන් ගන්න නරකයි. එමුණොත් මැග්නට් එක තද වෙනකොට ඇතුළට ලීක් වෙන්න පුළුවන්. ලීක් එක දාගත්තා. දැන් මැග්නට් එක මේකේ පැත්තක් තියෙන උඩයට තිබිච්ච පැත්තම දාන්න ඕනේ. නැත්තම් මේ පැත්ත මාරුනොත් එහෙම ස්පීකර් එකේ නෙගටිව් පොසිටිව් මාරු වෙනවා. මේ පැත්ත මේකේ තිබිච්ච පැත්ත යටට. මේ දෙපැත්තම දාගත්තා. දැන් දාගන්නකොට ග්ලව්ස් දෙක නැත්තම් එකපාරට වැදිලා ඇලවුනොත් අත අහු වෙන්න පුළුවන්. අත අහුනොත් තුවාල වෙනවා. මගේ අත තුවාල වුණා එකපාර. අරගෙන ඊට තුගල්ලා ලෙක්ක දැන් බැලන්ස් කරගන්න ඕන මේක හරියට මැද හිට වෙන්න. මේකත් මෙහෙම මේ යට ප්ලේට් එක ඉතල එහෙම ලොකුවට ගැටලුවක් නැහැ. මේක පොඩ්ඩක් දශමයක් දෙයක් ඒට මෙඩි කරන කමක් නැහැ. උඩ එක දානකොට මේ පෝල් එකයි ඒකේ තියෙන මේ කවුළුවයි අතර මේ හරියටම දශමයටම තියෙන්න ඕන සමානව. යට ප්ලේට් එක අලව ගත්තා. දැන් උන මේ උඩ ප්ලේට් එක අලව ගන්න මේ මැග්නට් පෝල් එක මේ අතරේ මේ හෝල් එක අතරින් මේක තියෙන්න ඕන සමානම
පරතරයක් තියෙන්න ඕන වටේම. මොකද මේක මේ පෝල් එක ඇතුලේ මෙතන වැස් මෙහාට බය ඇතුලට බහින්න ඕන මේ කොයිල් එක. එතකොට ඒ පෝල් එකේ ගැවෙන්නත් බෑ. මේකෙත් ගැවෙන්නත් බෑ. මේකේ තියෙන්නේ දශම ගානක ඉඩක් තමයි තියෙන්නේ. ඒක නිසා මේක හරියටම මේ සමානවම මේ වටේ ඉඩ හිටින විදිහට මේකට ඇලවෙන්න ඕනේ. මේක හරියටම බැලන්ස් කරගන්න මේ මම පාවිච්චි කරන මේ ප්ලාස්ටික් සීට් කෑලි කපලා එක සමානව කෑලි කපලා ඉවරලා මේක දාලා ඉවරලා අතරට මේ සීට් කෑලි ඉතුරු කරන්න. ඒකට වටේම හිර වෙනකම් මේ සීට් කෑලි දැන් වටේටම ඇතුළු කරාම මැග්නට් එක ගන්නට බැලන්ස් වෙලා ඇලවෙනවා. මේක තමයි අමාරුම වැඩේ. මොකද මේ මැග්නට් එක ගොඩක් පවර්ෆුල් නිසා අර ප්ලේට් එක දාපු ගමන් එහෙට මෙහෙට ඇදිලා මේ ඇලවෙනවා. ඒක නිසා හරි අමාරුයි මේ වැඩේ හරියටම කරගන්න. ගොඩක් ලොකු මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. මේක දැම්මට පස්සේ ටිකක් එහෙට මෙහෙට ඇද ගන්න ලේසි වෙන මේ ඇන හතරක් අරගෙන වටේට තියලා මේ ප්ලේට් එකෙන් මේක මැද්දෙන් දාගන්න හදන්න. දැන් අපි කරන්නේ මේ කබාගත්ත ප්ලාස්ටික් සීට් මේ අතරින් මෙහෙම ඇතුළට බස්ස ගන්නවා. සමානව හතර පැත්තෙන් හරි තුන් පැත්තකින් හරි. මේ කාලේට ඉන්නේ ඔක්කොම ටික මේ එකක් උඩට එකක් උඩට එකක් උඩ යන එකක් උඩ එකක් සමාන තුන් පැත්තෙම ඉවතාවගෙන තද වෙනකම්ම මැග්නට් එක හරියටම බැලන්ස් වෙනකම් මේ දෙක දාගන්න. ඔන්න යාළුවනේ ලොකු පරීක්ෂණයක් කළා. මේ බැලන්ස් කරගත්තා. මෙන්න මේ ෂීට් එක thickness එක තියෙන්නේ 0.25ක් මේකක්. ඔක මේ වගේ ෂීට් මම මේකට බැස්සුවා කෑලි මේක සෙට් එක කෑලි 7ක් තියෙනවා මේ වගේ. කෑලි 7යි. තව මේ ටින් එකක් කපලා අරන් ඒකෙන් මේක තියෙනවා 2.5ක් ඒකේ thickness එක. ඒකෙන් වට දෙකක් කොතලා ඉස්සෙල්ලම බස්සා ඊට පස්සේ මේකෙන් 7ක් බැස්සුවා. එක මේ එක සෙට් එකකට 7 ගානේ බස්සලා ඊට පස්සේ තව තිබුණා 1.5ක මම අර කොයිල් එක ඔතපු මෙන්න මේ ෂීට් එක. මේ ෂීට් එකෙන් කෑලි 3ක් ගැව්වාම හරියටම මේ කොයිල් මේ පෝල් එකයි මේක අතර තියෙනවා මිලිමීටර් 2.5ක් හෝ ඒ වගේ ගණනක් තියෙනවා. දැන් ඒක හරියටම බැලන්ස් වෙලා සමානව මේ කෑලි වැදිලා දැන් මේ 0.15කවත් දාන්න බැරි තරමට ඉරවල තියෙනවා. ඒ කියන්නේ මැග්නට් එක බැලන්ස්.
දැන් හරි. දැන් මම මේ යන හතරක් තියාගත්තනේ වටේට. මේකේ හරියට මට යවා ගන්න පාස් වෙන්නේ නැහැ. අනිත් කතාව තමයි දැන් ගම් එක අනලා ඉවරලා මේක ඇතුලෙන් දාලා ඉවරලා මොකෙන් හරි මෙහෙම ගම් ටික කාලේ ඉවරලා මේ යන හතර ඇද්දනම් මේක සෙට් වෙනවා. ඊට පස්සේ තියන්න තමයි තියෙන්නේ. හරි එහෙනම් මම මේ වැඩේ මෙතන නවත්තනවා. ඇති අදට. ආයිත් මේ ඊළඟ වීඩියෝ එකෙන් බලමු ඉතුරු ටික. කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේක බරයි මෙහෙම තිබුණාට මම හිතන්නේ කිලෝ දෙකමාරක් විතර බරයි මේක. හරි ඊළඟ වීඩියෝ එකෙන් ඉතුරු ටික බලමු.